Hello guys, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔන්න ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඇවිල්ලා ඉන්නවා. මේක මම වෙනද දාන වීඩියෝ ස්ටයිල් එකේ නෙමෙයි. මේක වෙනස් වීඩියෝ එකක්. මේක ඔයාලා හැමෝටම ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් කියලා මම හිතනවා. ඉතින් මම අද මේ කතා කරන්න යන්නේ ගෑල් ළමයිට විශේෂ වීඩියෝ එකක් ගැන. ඉතින් අපි හැමෝම කැමතියි අපේ කොණ්ඩේ ලස්සනට තියෙන. අපේ කොණ්ඩේ දිගට තියෙන කැමති ගෑල් ළමෙක්ගේ ලොකුම ආසාව තමයි කොණ්ඩේ කියලා කියන්නේ. කොණ්ඩේ වවා ගන්න එක තමයි හැමෝගෙම ආසාව. ඉතින් මගේත් ආසාව ඒක තමයි. ඉතින් මම මගේ කොණ්ඩේට කරන ට්‍රීට්මන්ට්ස් තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. මම මගේ කොණ්ඩේට මාස්ක් එකක් දානවා. ඒ මාස්ක් එක මම මාසෙකට එකපාරක් වගේ ඇප්ලයි කරනවා. ඒකෙන් මට හොඳ රිසල්ට්ස් තියෙනවා. මම ඉස්කෝලේ යන කාලේ මට මෙච්චර දිග හෙයා එකක් තිබ්බෙන්නේ නැහැ. මට තිබ්බේ හරිම පොඩි කියන්නේ වොලියුම් එකෙන් අඩු පොඩි හෙයා එකක් තමයි තිබ්බේ. මෙන්න මේ හරියට වගේ තමයි මට හෙයා එක තිබ්බේ. හැබැයි මම A levels වලින් පස්සේ මගේ කොණ්ඩේට ට්‍රීට්මන්ට් පටන් ගත්තා. ඉතින් මට දැන් ටිකක් දිග හෙයා එකක් තියෙනවා. හැබැයි පහුගිය දවස්වල මගේ කැම්පස් එකේ එක්සෑම් නිසා තව කෝසස් වගේක් කරා. ඒවා එක්සෑම් නිසා මට මගේ කොණ්ඩේ ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මම මගේ කොණ්ඩේ ගැන හිතන්න පටන් ගත්තා. ඉතින් දැන් මම මගේ කොණ්ඩේ ට්‍රීට්මන්ට් එක කරන්න යන්නේ. ඉතින් මට හිතුණා මම කරන ට්‍රීට්මන්ට්ස් ඕගොල්ලොත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් මට කියන්න බැරුණානේ මේ හෙයා මාස්ක් එකේ තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඉතින් අපි මේ හෙයා මාස්ක් එක අපේ හෙයා එකට ඇප්ලයි කරන ස්කැල්ප් එකට ඇප්ලයි කරාම ඉස්සෙල්ලාම එන්නේ මාර කූල් ගතියක් එනවා. ඒ කියන්නේ පුදුම තරම් ඔළුවට කූල් එකක් දැනෙනවා. ඉතින් මේ හෙයා මාස්ක් එකේ ස්කැල්ප් එකට අවශ්‍ය හෙයා එක ග්‍රෝ කරන්න, ඒ කියන්නේ වර්ධනය කරන්න හෙයා ස්කැල්ප් එකට අවශ්‍ය සියලුම පෝෂණ සංඝටක මේ මාස්ක් එක තුලින් ලබා දෙනවා. ඒ වගේම තමයි හෙයා එකේ ඝනත්වය වැඩි කරන්න, හෙයා එක ලස්සනට අර කඩා හැලෙන ලස්සන හෙයා එකක් ලබා දෙන්න මේ හෙයා මාස්ක් එක ඉතා වටිනවා. මම මගේ හෙයා මාස්ක් එක පාවිච්චි කරන්නේ මගේ හෙයා එකේ තියෙන වොලියුම් එක වැඩි කරගන්නත්, ඒ වගේම තමයි මගේ හෙයා එක පොඩ්ඩක් දික් කරගන්නත් තමයි මම මේ හෙයා මාස්ක් එක පාවිච්චි කරන්නේ. ඉතින් බලමු මම කොහොමද මේ හෙයා මාස්ක් එක ඇප්ලයි කරගන්නේ කියලා. එන්න මාත් එක්ක. ඔයාලා ඉස්සෙල්ලම ඔයාගේ හෙයා එකේ තියෙන ගැට ටික හොඳට අයින් කරලා හොඳට හිමීට කොණ්ඩේ පීරගන්න. පීරගෙන ඉවර වෙලා තමයි මම මේ කියන හෙයා මාස්ක් එක හදාගෙන ගාගන්න තියෙන්නේ. මම හොඳට සෝදලා වේලගත්ත කොළ ටික මම මේකට අරන් තියෙන්නේ කරපිංචා, පේරකොළ, කොහොඹකොළ, මුකුළු වෙන්න කියන කොළ ජාති තමයි අරගෙන තියෙන්නේ. ওই විදිහට බ්ලෙන්ඩ් කරලා මම හොඳට හීනියට එනකන් අපිට ස්කැල්ප් එකේ ගා ගන්න පුළුවන් මට්ටමට මිශ්‍රණයක් හදාගන්න පුළුවන් වෙන මට්ටමකට මම බ්ලෙන්ඩ් කරලා මෙන්න මේ වගේ කප් එකකට දාගත්තා. මේ තියෙන්නේ මම දැන් හදාගත්ත මිශ්‍රණය. මම කොටාගත්ත කොළ ටික. දැන් නම් මේක පොඩ්ඩක් මම ටික දවසක් වෙනවා හදලා. හදපු දවසේ දැන් අපි රැය හදනවා නම් ඊට පස්සේ දවසේ උදේ ගන්න. නැත්නම් මේ කොළ සවුත්තු වෙනවා. මම ටික ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් තමයි අරගත්තේ. මෙන්න මේ වගේ තමයි එන්නේ මේ කොළ ටික. දැන් අපි මේක ඇප්ලයි කරගන්න කලින් මේකේ මිශ්‍රණය හදාගන්න. මම මෙන්න මේ වගේ කප් එකක් ගන්නවා. ඔයගොල්ලෝ හැමතිස්සෙම ගන්නකොට මේකට ඉඳුල් දාලා නැති මේ වගේ කපාල් කලින් පාවිච්චි කරලා නැති බාස්කට් එකක් ගන්න. ඊට පස්සේ මම මේ මගේ හෙයා එකට ඇති වෙන ප්‍රමාණය අරගෙන මම මේ කප් එකට දාගන්නවා. මම දැන් හිතනවා මේ ප්‍රමාණය මට ඇති වෙයි කියලා. ඊට පස්සේ මම කරන්නේ මේකට හොඳ පිරිසිදු වතුර එකතු කරන ගමන් මේ මිශ්‍රණය හදාගන්න එක. විදිහට දැන් වතුර චුට්ටක් එකතු කරගෙන මම මිශ්‍රණයක හදාගන්නවා. වතුර මදි වගේ නම් ඔයාලා ඇති පදමට වතුර දාගෙන හදාගන්න ඕනේ. මේක ස්කැල්ප් එකේ හැබැයි ගොඩක් වතුර දාගන්නත් එපා. ස්කැල්ප් එකට අපිට ගා ගන්න පුළුවන් මට්ටමේ දාගන්න. නැත්නම් ගොඩාක් තීරුණොත් මේක අපේ ස්කැල්ප් එකට අල්ලන්නේ නැහැ. දැන් මම හරි ගානට හදාගත්තා මගේ ස්කැල්ප් එකට. එයා එකට ගා ගන්න පුළුවන් මට්ටමට වෙනකම් මම වතුර දාලා හදාගත්තා. දැන් ඉතින් තියෙන්නේ මේක ඇප්ලයි කරගන්න. මෙන්න මේ විදිහට තමයි මම හදපු හෙයා මාස්ක් එක තියෙන්නේ. දැන් මම මේකෙන් ටික ටික අරගෙන මගේ ස්කැල්ප් එකට මම ගා ගන්නවා. හැමතිස්සෙම ඔයා මේ වගේ හෙයා මාස්ක් එකක් ඇප්ලයි කරනකොට ඔයාගේ කොණ්ඩේ තියෙන ගැට ටික හොඳට කඩා ගන්න. කඩාගෙන ඉවර වෙලා මේ හෙයා මාස්ක් එක ඇප්ලයි කරන්න. හැමතිස්සෙම ඔයාගේ කොණ්ඩේට ආදරේ නම් කෙමිකල්ස් පාවිච්චි කරන්න එපා. කොයිම මොහොතකවත් ඔයාගේ හෙයා එකට ඔයාගේ හෙයා එක ඩැමේජ් වෙනවා මිසක් ඔයාගේ හෙයා එකේ වර්ධනයක් ඔයාට ඒකෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ.
හැමතිස්සෙම ස්වභාවික දේවල් වලින් කොණ්ඩෙට ප්‍රතිකාර කරන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. ඉතින් ඔන්න දැන් මම hair mask එක දාලා මේ විදිහට කැප් එකක් දාගත්තා. දැන් ඔයාලට මම කියන්නේ පැය භාගයක් ඉන්න පුළුවන්, පැය භාගයක් උඩින් පැයක් ඉන්න පුළුවන් ඉන්න. මේක හොඳට කියන්නේ ගෙඩිය ගහලා මේක දාගන්න. ඊට පස්සේ පැයකට පස්සේ ඔයාලා මේක වොෂ් කරලා දාන්න. ඔන්න ඉතින් මම hair mask එක පැයක් විතර තියලා ඊට පස්සේ මගේ කොණ්ඩේ වොෂ් කරගත්තා. ඔයාලට පුළුවන් නම් පැයක් හෝ පැයකමාරක් නැත්නම් පැය භාගයක් වගේ ඉඳලා හොඳට අර මම කිව්වා වගේ කැප් එකක් දාලා මේක ඇබ්සෝබ් වෙනකන් තියාගන්න. ඊට පස්සේ ඔයාලා හොඳට ගලා යන ජලයෙන් ඔයාගේ hair එක හොඳට සෝදගන්න. හැබැයි සෝදනකොට ෂැම්පුවත් කන්ඩිෂනර්වත් කරන්න යන්න එපා. මොකද අපි ස්වභාවික දෙයක් නේ අපේ hair එකට දුන්නේ. ඒකට ඒක හොඳට ඇබ්සෝබ් වෙනකන් තියන්න. ඊට පස්සේ ඔයා හොඳට සෝදලා කොණ්ඩෙත් හොඳට පී දාන්න යන්න එපා ටවල් එකෙන්. නිකන් හුළඟට වේලෙන්න දෙන්න ඔයාගේ කොණ්ඩේ නැචරල් ලුක් එක විදිහටම. ඊට පස්සේ ඔයාගේ ඊට පස්සේ දවසේ ඔයාගේ සුපුරුදු ෂැම්පු කන්ඩිෂන් ගාලා හොඳට hair එක සෝදන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි කරන දවසට විතරක් ඔයා ෂැම්පු කන්ඩිෂන් කරන්න එපා. මොකද අපි කිසිම කෙමිකල් එකක් මේකට පාවිච්චි කරන්නේ නෑනේ. ඒක නිසා ඔයා මේ දේ කරලා බලන්න. ඔයා මේ වීඩියෝස් වලට කැමති නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එමුණත් මම මගේ hair එකට කරන සියලුම ට්‍රීට්මන්ට්ස් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ලස්සනට ඉන්න ඕනේ. බයි.